මට එක දෙයක් අවංකවම කියන්න. ඔයාට ඇත්තටම මේ ජීවිතේ එපා වෙලාද? නැත්නම් ඔයාට මේ වෙනකම් ජීවත් වුණු විදිය, ඔයාට උරුමුණු පරිසරය එපා වෙලාද? ගොඩක් වෙලාවට අපිට ජීවිතය අතාරින්න හිතෙන්නේ මහන්සි වුණාම. මිනිස්සුන්ගෙන් ලැබුණු රිතවීම්, රැවටීම්, බලාපොරොත්තු වුණු දේවල් පිටෙන් බිඳ වැටෙද්දි දැනෙන්නේ අසරණකම දරා ගන්න බැරි වුණාම ඔයාට හිතෙනවා ඇති ඔයා හැමදේම පෙරදුනා. ඔයා තනි වුණා කියලා. හැබැයි මං ඔයාට එක රහසක් කියන්නද? ජීවිතේ පොතක් වගේ නම් එක අඳුරු පරිච්ඡේදයක් අවසන් වුණා කියන්නේ මුළු පොතම ඉවරයි කියන එක නෙමෙයි. ඔයාට පුළුවන් අදම මේ දැන්ම අලුත් පිටුවක් පෙරලලා ඔයාගේ ජීවිතයේ ලස්සනම පරිච්ඡේදයක් ලියන්න. වැටුණු තැනම ඇතිරිලා ඉන්න උපන් කෙනෙක් නෙමෙයි ඔයා. අපි හැමෝම කරන ලොකුම වැරැද්දක් තියෙනවා. ඒ තමයි මරණු අතීතේ කරපින්නගෙන ජීවත් වෙන්න උත්සාහ කරන එක. ඔයාව අගය කරන්නේ නැති, ඔයාගේ වටිනාකම් පාවිච්චි කරලා ඔයාව විසි කරපු මිනිස්සු වෙනුවෙන් තවත් කඳුළු හදන්න එපා. ඒ අය ඔයාගේ ජීවිතෙන් ගියේ ඔයාගේ ජීවිතයට ඊට වඩා වටින මිනිස්සු වටින අවස්ථා හදලා දෙන්න. පරණ දේවල් පදාගෙන අඬනින් එක අදින් අතර කරන්න. ඔයාට වැරදුණු තැන් තිබ්බ නේද? ඒ වැරදීම් දිහා බලලා ලැජ්ජ වෙන්න එපා. ඒ හැම වැරද්දක්ම ඔයාට ජීවිතේ කියා දීපු වටිනා පාඩම්. අද ඔයා ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ. ඊට ඔයා යන්න බලාපොරොත්තු වෙන තැනයි වැදගත් වෙන්නේ. අනුන්ගේ සාර්ථකත්වයේ දිහා බලලා ඔයා දුක් වෙන්න එපා. ඔයාගේ තරගේ තියෙන්නේ ඊයේ හිටපු අසරණ වුණු ඔයා එක්ක විතරයි. ජීවිතේ අලුතින් පටන් ගන්න ලොකු සල්ලි වාගේ හෝ ලොකු වෙනස්කම් ඕනේ නැහැ. හෙට උදේට හැරුණාම දකින අලුත් හිරු එළිය, නිදහසේ බොන උණුසුම් තේ කෝප්පය, ඇහෙන කුරුළු සද්දේ, මේ පුංචි දේවල් ටික ඇතුලේ සතුටක් දකින්න මුලින්ම පුරුදු වෙන්න. ඔයාගේ මනස නිදහස් කරගන්න. ටිකෙන් ටික ඔයාගේ හීන වෙනුවෙන්, ඔයා ඇත්තටම ආස කරන දේවල් වෙනුවෙන් පුංචි පියවරක් තියන්න. අලුත් දේවල් ඉගෙන ගන්න. පොතක් කියවන්න. ඔයාගේ ශරීරය ලස්සන කරගන්න මහන්සි වෙන්න. ඔයාට සැබෑවටම ආදරය කරන, ඔයා ළඟින් ඉන්න ආදරණීය මිනිස්සු වෙනුවෙන් ඔයාගේ කාලය වෙන් කරන්න. ජීවිතය කියන්නේ රේස් එකක් නෙමෙයි. ජීවිතය කියන්නේ හරිම ලස්සන අත්දැකීමක්. ජීවිතය අතාරින්න එක, හැමදේම දාලා යන එක හරිම ලේසි. ඕනම දුර්වල කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. හැබැයි වැටිච්ච තැනින් කඳුළු පිහදාගෙන මුළු ලෝකෙටම පේන්නේ hina වෙලා නැගිටලා පෙන්නන එක තමයි නියම දක්ෂකම. ඔයා ඇතුලේ ඒ සිංහෙක් වගේ ශක්තියක් හැංගිලා තියෙනවා. අතීතය ඉවරයි. ඒක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි ඔයාගේ අනාගතයේ ලියන පෑන තියෙන්නේ ඔයාගේ අතේ. අතීතයේ ඔයාව රිද්දපු හැමෝටම, ඔයාට බෑ කියලා hina වුණු හැමෝටම වචන වලින් උත්තර දෙන්න යන්න එපා. ඔයාගේ සාර්ථකත්වයෙන් ඒ අයට උත්තර දෙන්න. අද අලුත් දවස, අලුත් ආරම්භයක්. විශ්වාසයෙන් ලොකුවට හුස්මක් ගන්න. ඔයාට පුළුවන් ජීවිතය ආයෙමත් ලස්සනට කලින්ටත් වඩා ශක්තිමත්ව පටන් ගන්න.